උතුම් වූ ඊශ්වර දේවතාන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි පුතේ ඔබ සියලුම දෙනාට. ඔබත් දේව වර ශක්ති මාලාවක් හිමි දරුවෙක්ද? ඔබ වරම් දරුවෙක් නම් ඔබ ඥාති දේවතාන් වහන්සේ කතා කරන අතුරු ඉන්නා වූ දරුවෙක් නම් එහෙමත් නැත්නම් දෙවොල් වලට වැඩ කටයුතු සිදු කරගන්න ගියාට ඔබගේ වරම් ශක්ති මාලාව හරි විදිහට සකසා ගැනීමට නොහැකි වුණා නම් ඔබගේ වරම් මාලාව මොකක්ද කියලා ඔයාට තාම හඳුනා ගන්න නොහැකි වුණා නම් සමහර වෙලාවට ඔබට ලැබිලා තියෙන්නේ දේව වර ශක්ති මාලාවක් විය හැකි. එහෙමත් නැත්නම් දේව වරයක්, දේව ආකර්ෂණයක් විය හැකි. මොකද ගොඩාක් දරුවෝ ඥාති දේවතාන් වහන්සේලා කතා කරන අතුරු කියලා දේවතාන් වහන්සේලාගේ හරි කරුණු කාරණා නොදෙන දෙවොල් වලට යනවා. නමුත් ප්‍රතිඵලයක් නැහැ. මේ දරුවෝ දවසින් දවස කඩාගෙන වැටෙනවා. ඉතින් දේව වරයක් හිමි දරුවෙක් නම් ඔයා ඥාති දේවතාන් වහන්සේලා ශරීරගත වෙලා ආරූඪ ශක්ති මාලාවක් අරගෙන කතා කරන අතුරු කොපමණ හිටියත් ඒ දේවල් වලින් ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි පුතේ. මොකද දේව වරයක් හිමි දරුවෙක් කියන්නේ ඍජු දේවතාවුන් වහන්සේලාගේ ආකර්ෂණයක් ආශිර්වාදයක් හිමි දරුවන්. මේ දරුවන්ට සමාන වෙලාවට සිහිනෙන් එහෙමත් නැත්නම් චිත්ත මුණ්ඩෙන් ඒ ආකාරයෙන් පණිවිඩ මාලා උදාපත් වෙනවා. මේ දරුවෙක් නම් දේව වරයක් හිමි දරුවෙක් නම් ඊටමත් සංසුම් මනසකින් යුතුව ඍජු ආකර්ෂණ ශක්ති මාලාවක් පින්වන්ත ශක්ති මාලාවක් හිමි දරුවෙක් වෙනවා. මේ දරුවා අසීමිත විදිහට තමුන්ගේ ආගමට වගේම අනිත් ආගම් වලටත් ගෞරවයක් භක්තියක් දක්වනවා. ඒ වගේම දෙවි දේවතාන් වහන්සේලා කෙරෙහිත් අසීමිත භක්තියක් මේ දරුවන් තුල තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ දරුවෝ රහසින්වත් පව් කරන්න කැමති නැති දරුවෝ. ඒ වගේම පුතේ මේ දරුවෝ නිතරම උත්සාහ කරන්නේ අනිත් දරුවොත් එකතු කරගෙන පින් කුසල් සම්භාරයන් පින් එකතු කිරීමේ වැඩ කටයුතු වල යෙදෙන්න. ඒ වගේම කාටවත් වෛර කරන්නේ කාටවත් වචනකින්වත් හිත රිද්දන්න කැමති නෑ. මේ දරුවන්ගේ කොච්චර හිත රිදුනත් ඒ දේ මතක තියාගෙන පලිගන්න විදිහේ දරුවෝ නෙමේ මේ වරම් දරුවෝ කියන්නේ. එතකොට ඒත් එක්කම ප්‍රධාන වශයෙන්ම පුතේ මේ දරුවෝ නිතරම නිර්මාංශ වෙන්න උත්සාහ කරනවා. මස් මාංශ අප්‍රිය වෙනවා. පළතුරු එළවලු වගේ දේවල් වලට වැඩි ප්‍රියතාවයක් ඒ වගේම සුවඳට ප්‍රියතාවයක් දක්වනවා. නිතරම පිරිසිදුව ඉන්නවා. ඉතින් මේ වගේ ශක්ති මාලාවක් හිමි දරුවෙක් නම් ඔයා ඔබ බලන්න ඔබට ලැබිලා තියෙන දේව ශක්ති මාලාවක්ද දේව අවසර වර ශක්ති මාලාවක්ද කියලා. ඒ දේට අවශ්‍ය සත්කාර කරගෙන ඔයාගේ මේ ශක්ති මාලාව වැඩි දියුණු කරගන්න පුතේ. එතකොට හොඳ ගමන් මාර්ගයක් යන්න හැකියාව වාසනාව ඔයාට අනිවාර්යයෙන්ම උදාපත් වෙනවා. උතුම් වූ ඊශ්වර දේවතාන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි පුතේ ඔබ සියලුම දෙනාට තෙරුවන්